ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හැටියට කටයුතු කරන සනත් ජයසූරිය මහතාගේ දුර කාලය එළමෙන විස ලොක කුසලානයෙන් අනතුරුව ගැන අවසන්වීමන නිමිතව තිබෙනවා. ඉතින් ලැබෙන ක්‍රිකට අභ්‍යන්තර තොටුරුට අනුව එතනින් හට ඔහුගේ කාලය දීර්ඝ නොකරන බවයි සඳහන්ගල තිබෙන්නේ. මොකද ඔහුගේ පුහුණු කාල දුර යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතරම්ම ලොකු ජයග්‍රහණ රසක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. විශේෂයෙන්ම ලංකාවෙන් පිට තරඟාවලි සියල්ලම වගේ පරාජයට පත් වුණා සිම්බාබ්වේ සමග පැවති තරඟාවලිය හැර. ඉතින් සනත් ජයසූරියගේ පුහුණු කාල දුරෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හැටියට කටයුතු කරන්නේ කවුද යන්න පිළිබඳ තාමත් නිල වශයෙන් නිවේදනය කළා නැහැ. ඉතින් ලැබෙන තොරතුරු අනුව මහේල ජයවර්ධන කුමාර සංගක්කාර හෝ රොසාන් මහනාම නැවත ප්‍රධාන පුහුණුකරු හැටියට කටයුතු කිරීමේ වැඩියට වැඩක් පවතින බවයි වාර්තා වන්නේ. ඉතින් තාමත් ඔවුන් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා කරමින් ඉන්නවා කියලා තිබෙනවා. තාමත් නිල තොරතුරක් වාර්තා නැහැ. ඔවුන් පිළිගන්න පුළුවන්ද නැද්ද යන්න පිළිබඳ. ඉතින් මීට පෙර රොසාන් මහනාම නම් කැමැත්ත පළ කරලා තිබුණා. නමුත් ඔහුට පුහුණු කාල දුරේ හිමි වුණේ නැහැ. ඉතින් බලමු සනත් ජයසූරිය පුහුණු කාල දුරෙන් ඉවත් වුණාම කාව පත් කරගනීද, ලංකාවේ ක්‍රීඩකෙක් පත් කරගනීද නැත්නම් පිටරට ඉන්න පුහුණුකරුවෙක් ගෙනේද? ඉතින් බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඕගොල්ලොන්ට හිතෙන්නේ මොකද්ද? සනත් ජයසූරිය පුහුණු කාල දුරේ ඉන්න ඕනේ නැත්නම් වෙනත් පුහුණුකරුවෙක් ගේන්න ඕනේද? ඉතින් ඕගොල්ලොන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.